ॐ देवानां च ऋषीणां च गुरुं काञ्चनसन्निभं बुद्धिभूतं त्रिलोकेशं तं नमामि बृहस्पतिम्. තුලා ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂය සමස්තයක් හැටියට සුබදායකයි බෙහෙවින්ම. ජනවාරි 1 වෙනිදා ඉඳලා 2026 ජූනි මාසයේ මැද දක්වා කාලය තුල තුලා ලග්නෙන් උපන් ඔබට ඕනෑම අභියෝගයකට මුහුණ දීලා ජය ගන්න පුළුවන්. ඔබට මෙතෙක් කලක් රැකියාවක් නැත්තම්, එහෙම නැත්තම් ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙනවා නම් බය වෙන්න එපා. ඔබ තුලා ලග්නෙන් උපන් නිසා ජනවාරි මාසයේ 1 වෙනිදා ඉඳලා 2026 ජූනි මාසයේ මැද දක්වා කාලය තුල ඔබ බලාපොරොත්තු වන උසස් වීම ඔබට ලබා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔබේ ආදායමේ වර්ධනයක් බලාපොරොත්තු වෙනවා නම් ඔබ තුලා වෙන්න උපන් නිසා 2026 අවුරුද්දේ මුල් මාස 6මාර ඔබට ඉතාම සුබදායකයි. තුලා ලග්නෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාසයේ මැද භාගයේ සිට අගෝස්තු මැද දක්වා කාලය තුල ගේ දොර ඉඩකඩම්, යාන වාහන, ඒ විතරක් නෙමෙයි ප්‍රේම සම්බන්ධතාවලට අතිතාම සුබදායකයි. ඔබ ගෙයක් විකුණන්න බලාපොරොත්තු වෙනවා නම්, නැත්නම් බදු දෙන්න හෝ කුලියට දෙන්න බලාපොරොත්තු වෙනවා නම්, ඔබ වවන කියන කටයුතු වලින් ඔබට ලාභයක් අපේක්ෂා කරනවා නම් තුලා ලග්නෙන් උපන් ඔබට මම ඒ කියපු කාල සීමාව ඊටම සුබදායකයි. තුලා ලග්නෙන් උපන් ඔබට අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය මතක තියාගන්න. රැකියා කටයුතු වල වෙනස්කම්, විශේෂයෙන්ම විදේශ ගමන් සඳහා ඊටම සුබදායකයි. ඔබ විදේශ අධ්‍යාපනයක් බලාපොරොත්තු වෙනවා නම්, ඔබේ අධ්‍යාපනය පිළිබඳ කිසියම්ම හෝ වෙනසක් කරන්න ඔබට ඕනකමක් තියෙනවා නම්, ඔබ තුලා ලග්නෙන් උපන් නිසා අගෝස්තු මැද සිට ඔක්තෝබර් අග දක්වා කාලය ඒ සඳහා ඔබට ඉතාම සුබදායකයි. මම තුලා ලග්නේ ප්‍රතිඵල කියද්දී ආරම්භයේදීම කිව්වා මේ අවුරුද්ද ඔබට සුබදායකයි කියලා. මම ඊටාම කෙටි කාල සීමාවක් කියන්නම් ඊටාම සුබදායක. ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය තුලා ලග්නෙන් උපන් ඔබට අතිශයින් සුබදායකයි. ආයින් එක වරදින්නේ නැහැ. ඒ නිසා දල් හදල් වේවා, රැකියාවක් ලබා ගැනීම වේවා, රැකී ආරක්ෂා කටයුතු වල දියුණුවක් වේවා, ව්‍යාපාර ජයග්‍රහණ වේවා, ගෙයක් දොරක් හදා ගන්න වේවා, එකී මෙකී නොකී සියලු කටයුතු වලට තුලා ලග්නෙන් උපන් ඔබට ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය ඊටම සුබදායකයි. ඒ නිසා අතපසු වුණු ඕනෑම කටයුත්තක් සැබෑවක් කරගන්න, යථාර්ථයක් බවට පත් කරගන්න ඔබට ඊටම සුබදායකයි ඔක්තෝබර් අග සිට දෙසැම්බර් අග දක්වා කාලය. බුද්ධිභූතං ත්‍රිලෝකේශම් तं නමාමි බ්‍රහස්පතිම්.